ඔන්නේ කොමත් එක කාලෙක ලයෝරියා කියලා අරුම පුදුම රාජධානියක් තිබුණා. මේ ලයෝරියා රාජධානිය පාලනය කළේ හරිම අවංක කුමාරිකාවක් වුණු ලියෝරා කුමරියයි. ලියෝරා කුමරිය මේ රාජධානියේ පාලන බලය ලබා ගැනීමෙන් පසු විවිධ සතුරු උවදුරුවලට මුහුණ දුන් නමුත් ඇගේ තීක්ෂණ බුද්ධිය නිසා ඇයට හැකි වුණා ඇගේ රාජධානිය මෙම සතුරු උවදුරුවලින් බේරගන්න. ඉතින් මේ ලියෝරා කුමරිය නිතරම පුරුදු වෙලා හිටියා එයාගේ රාජකීය උද්‍යානයේ හැම වෙලාවෙම ඇවිදින්න ලස්සන බලන්න. ඉතින් මේ ලියෝරා එයාගේ රාජධානියේ ඉන්න මිනිසුන්ට වගේම සත්තුන්ටත් හරිම ආදරෙයි. කවදාවත් නැතුව රාජකීය උද්‍යානයක් පාළුවට ගිහින් හරිම පුදුමයි. මොකද මේ මාලිගාවට වෙලා තියෙන්නේ? අද නම් ටිකක් අමුතු දවසක් වගේ. මම තාම මාලිගාවේ ඉන්න කිසිම සේවකයෙක්වත් සේවිකාවක්වත් දැක්කේ නෑනේ. හැමදේම හරිම වෙනස්. ඇයි මේ කවුරුත් පේන්නේ නැත්තේ? මාලිගාවේ හැමෝම මටත් හොරෙන් කොහේ හරි ගිහින්වත්ද? මාලිගාවේ හැමෝම මට විරුද්ධව වැඩ වර්ජනයක්වත් කරනවද? ඉතින් ලියෝරා කුමරියට මාලිගාවේ කිසිම කෙනෙක් හමු වුණේ නැහැ. හරිම අద్భుත විදිහට මාලිගාවේ හැමෝම අතුරුදහන් වෙලා වගේ තමයි කුමරියට පෙනුනේ. කවදාවත් නැතුව රාජකීය උද්‍යානයක් පාළුවට ගිහින් හරිම පුදුමයි. මොකද මේ මාලිගාවට වෙලා තියෙන්නේ? ඔන්න එතකොටම මේ ඉන්නේ ලයෝරියා රාජධානියේ රහස් පණිවිඩකරු රූබි. කුමරියනි, ලියෝරා කුමරියනි, ඔබ හොඳින්ද? අනේ මගේ රූබි, මං හිතන්නේ මං හොඳින්. නමුත් මගේ මාලිගාව නම් හොඳින් නෙමෙයි. මං හිතන්නේ මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා. ඔව් කුමරියනි, මං දන්නවා. මං ආවේ ඔබව ඒ ගැන දැනුවත් කරන්න. කුමරියනි, මං ආරංචි දෙකක් අරගෙන ආවා. එකක් හොඳ ආරංචියක්, අනික නරක ආරංචියක්. මං කැමතියි මුලින්ම නරක ආරංචිය ගැන දැනගන්න රූබි. ඇත්තටම ඔබට මොනවද හොයාගන්න පුළුවන් උනේ? කුමරියනි, ඊයේ මධ්‍යම රාත්‍රී 12න් පසු ලයෝරියා රාජධානියේ සියලුම මිනිසුන් සහ සතුන් ඉදත් අද දිගු නිින්දකට වැටී තිබෙනවා. ඒකට හේතුව නම් මමත් තවම දන්නේ නැහැ කුමරියනි. මොනවා? ඒ කියන්නේ අපේ රාජධානියට ආයෙත් අලුත් ප්‍රශ්නයක් ඇවිත් කියන එක නේද රූබි? ඔව් කුමරියනි. එතකොට හොඳ ආරංචිය මොකක්ද දන්නවද? තවම අපේ රාජධානියේ මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ නැති මේ ප්‍රශ්نين බේරුණු දෙන්නෙක් ඉන්නවා කුමරියනි. මං හිතන්නේ මං දන්නවා ඒ දෙන්න කවුද කියන්න. ඒ අපි දෙන්න නේද රූබි? හැමදාම වගේ හැම ප්‍රශ්නයකදීම වගේ මගේ පැත්තේ ඉන්නේ අන්තිමට ඔයා විතරයි. අපි දෙන්නට තවත් කතා කර ඉන්න වෙලාවක් ඉතුරු වෙලා නැහැ කුමරියනි. අපි දැන් මොකද්ද මේකට කරන්නේ? කුමරියනි, මං හිතන්නේ සියලුම සත්ත්වයින්ගේ නින්ද පාලනය කරන සිහින මන්දාකිණි දේශයේ නිදි සොරඟන හොයාගත්තොත් නම් ඇත්තටම මොකද්ද මේ ලයෝරියා රාජධානියට වෙලා තියෙන්නේ කියලා දැනගන්න අපිට ඉක්මනින්ම පුළුවන් වේවි. ඒත් රූබි, අපි කොහොමද සිහින මන්දාකිණි දේශය සොයාගන්නේ? ඔයා දන්නවනේ මියගිය මගේ දෙමව්පියන්ට වගේ මට කිසිම මායා බලයක් නැහැ කියලා. මං දුර්වලයි කියලා. නැහැ කුමරියනි,
මායා බලයක්වත් නැතුව හැමදාම ඔබතුමිය මේ රාජධානිය සාමකාමීව පාලනය කළා. ඔබ ඔය තීක්ෂණ නුවණ පාවිච්චි කරලා. ඇයි කුමරිය තවමත් දුර්වලයි කියලා හිතන්නේ? හොඳට කල්පනා කරලා බලන්න කුමරියනි. මේකට විසඳුමක් කාටත් කලින් ඔබට සොයා ගැනීමට හැකි වේවි. රූබී, මං හිතන්නේ මට විසඳුමක් ලැබුණා. අපිට පුළුවන් මායා කැඩපත පාවිච්චි කරන්න මේකට. මායා කැඩපත අපිව රැගෙන යයි සිහින මන්දාකින දේශයට. මායා කැඩපත අපිව රැගෙන යන්න සිහින මන්දාකිනි දේශයේ නිදි සුරංගනගේ රාජධානිය වෙත. ඔන්න ඉතින් මේ විදිහට කුමරිය සහ රූබී මායා කැඩපත පාවිච්චි කරලා සිහින මන්දාකිනි දේශයේ නිදි සුරංගන රාජධානියට ඇතුළු වුණා. ලියෝරා කුමරියගේ බලවත් ඉල්ලීම මත රාජධානී ආරක්ෂක සුරංගනක් කුමරියව සහ රූබීව නිදි සුරංගන සමීපයට කැඳවාගෙන යනවා. ලියෝරියා කුමරිය සහ රූබී ලයෝරියා රාජධානිය මේ වන විට මුහුණ දී ඇති භයානක තත්ත්වය පිළිබඳව නිදි සුරංගන ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිදි සුරංගන සිදුවී ඇති සියල්ල පැහැදිලි කරලා දෙනවා. ලියෝරා, ඔයා දන්නවා ඔයාගේ රාජධානිය ඔයාට කලින් ඔයාගේ අම්මයි තාත්තයි ඔවුන්ගේ මායා බලයෙන් පාලනය කළා කියලා. ඉතින් කාලයක් යද්දී සතුරු වදුරු ආක්‍රමණ වලින් ලයෝරියා රාජධානිය ආරක්ෂා කරන්න හිතාගෙන ඔයාගේ දෙමව්පියන් මායා කඟවේනෙකුගේ උදව් ලබා ගැනීමෙන් අනතුරුව අවසානයේ මායා කඟවේනාව විනාශයටපත් කළා. මේ මායා කඟවේනාගේ ශාපය නිසා දෙමව්පියන්ගෙන් ඔබට උරුම වෙන්නට තිබූ මායා බලය ඔබ ඉපදුණු විටම අතුරුදහන් වුණා. අතීත පුරාවෘත්තයක් තියෙනවා මායා කඟවේනෙකුගේ ශාපයකින් දරුවෙක් උපත ලබන දවසේම එම දරුවාගේ මායා බලයත් සහිතව මායා කඟවේනෙකුගේ උපතක් සිදුවන බව. මේ විදිහට උපත ලබන දරුවෙක් හෝ දැරියක් ඔහුගේ හෝ ඇයගේ 18 වෙනි උපන්දිනය ලැබීමට පෙර දින රාත්‍රියේ සිට රාත්‍රී 7ක් යනතුරු ශාපයට ගොදුරු වූ දරුවාගේ රාජධානියේ ජීවත් වන සියලුම ජීවීන් දිගු නිින්දකට වැටෙනවා. දින 7ක් ඇතුළත ශාපය වැදුණු දරුවාට ඇගේ උපත සිදු වූ දිනම උපත ලද මායා කඟවේනා සොයාගත නොහැකි වූහොත් නිින්දට වැටුණු සියලුම ජීවීන් සදාකාලික මරණයක් වැළඳ ගන්නා බව අතීත පුරාවෘත්තයක සඳහන් වෙනවා. මට මගේ දෙමව්පියන් අහිමි වුණා. ඒත් මං දැනගෙන හිටියේ නැහැ මං කඟවේනෙකුගේ ශාපයකට හසු වුණා කියලා. දෙමව්පියන්ගෙන් නොලැබුණු මායා බලය ගැන මං හුඟක් දුක් වුණා. නමුත් මට දැන් හැමදේම හොඳින් පැහැදිලි වුණා. දැන් මගේ රාජධානියම මගේ ශාපය නිසා විනාශ වෙන්න යනවා. මම මේක නවත්තන්න ඕනේ. මම මායා කඟවේනව හොයාගන්න ඕනේ. ලියෝරා, ඔයාට දවස් 7ක් ඇතුළත මායා කඟවේනා ඉන්න තැන හොයාගන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා සිහින මන්දාකිනි දේශයේ අඳුරු වනාන්තරයට යන්න. එහිදී යක්ෂයෙකු සහ රන් කඟවේනෙකු ඔබව පරීක්ෂා කරાવી. මායා කැඩපත ඔබව එහි රැගෙන යාවේ. පරීක්ෂාවට හොඳින් මුහුණ දෙන්න. ඔබේ තීක්ෂණ නුවණ මත ඔබේ ඉරණම සහ රාජධානියේ පැවැත්ම තීරණය වේවි. ඔබට බොහොම ස්තුතියි නිදි සුරංගන. මායා කැඩපත අපිව සිහින මන්දාකිනි දේශයේ අඳුරු වනාන්තරය වෙත රැගෙන යන්න. අනේ රූබී, ඔයාට මේ මොකද වුනේ? ඔයා හුඟක් වෙනස් වෙලා. කවුද මේ අඳුරු වනාන්තරයට ඇවිත් ඉන්න අමුත්තු දෙන්නා? මගෙන් අවසර නැතුව මෙතනින් ඉස්සරහට ඔය දෙන්නට අඩියක්වත් තියන්න බෑ. මං දන්නවා ඔය දෙන්න ආවේ මායා කඟවේනා හොයාගෙන. එහෙම නේද? හොඳයි. ඔය දෙන්නට ඉස්සරහට යන්න ඕන නම් මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න වෙනවා. මොකක්ද ඔබේ ප්‍රශ්නය? අපේ කුමරිය බොහොම බුද්ධිමත්. ඇයට පුළුවන් ඔබේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන්න. හොඳයි. මේට පිළිතුරු දෙන්න. යමක් තිබේ එය ඔබට වගේම සියලුම මිනිසුන්ට උපතේ සිට මිය යන තෙක්ම පවතින දෙයකි. මිය යාමෙන් පසු ඒ සියල්ල අවසන් වේ. ඔබ අවදි වී සිටියත්, ඔබ නිදා සිටියත්, ඔබ තරහින් සිටියත්,
ඔබ දුකින් සිටියත්, ඔබ කලකිරීමෙන් සිටියත්, දින, මාස, සති, අවුරුදු ගත වුණත් මේ දෙය ඔබ මේ යන මොහොත තෙක් ඔබව කිසිදාක හැර නොයයි. සෑම විටම මෙය ඔබ සමග බැඳී පවතී. ඔබේ හැඟීම් මොහොතකින් වෙනස් කිරීමට තරම් ඒ විශාල ශක්තියක් පවතී. එය කුමක්ද? හොඳයි. මේ ප්‍රශ්නයට පිළිතුරු තමයි මතකයන්. සෑම මිනිසෙකුටම ජීවිතයේ අවසානය වනතෙක් ඉතිරිවන්නේ දුක හෝ සතුට පිරි මතකයන් පමණයි. මතකයන් වලට පුළුවන් පුද්ගල හැඟීම් වෙනස් කරන්න. ඒ වගේම මිනිසුන් ජීවත් වන්නේ මේ අනතුරුම ඔහුගේ හෝ ඇයගේ මතකයන් එක්ක. මතකයන් වලට පුළුවන් කෙනෙක් ජීවත් කරවන්නත්, කෙනෙක් මරා දමන්නත්. ඔබේ පිළිතුරු නිවැරදි. හිතුවට වඩා ඔබ ඉතා තීක්ෂණ බුද්ධියක් ඇති කුමරියක්. මම ඔබට අවසර දෙන වඳුරු වනාන්තරයට ඇතුළු වෙන්න. ඒ වගේම ඔබට පුළුවන් මායා කඟ වේනා මෙහිදී හොයාගන්න. කුමරියනි, අඳුරු වනාන්තරයේ গুপ্ত ආත්මයන්ගෙන් පිරුණු තැනක් වගේ මට නම් හිතෙන්නේ. දැන් නම් මට හරිම මහන්සි කුමරියනි, හරිම බඩගිනි. කොහොමද මායා කඟ වේනෙක් මේ වගේ තැනක ජීවත් වෙන්නේ? නැහැ රූබි, මායා කඟවේනා මේ අඳුරු වනාන්තරයේ සැඟවී ආරක්ෂිතව ඉන්නවා ඇති. මුලින් අඳුරු গুপ্ত බවක් අපිට පේන්න තිබුණාට දැන් ඒක ටිකෙන් ටික නැති වෙලා ගිහින්. රූබි, දන්නවද හැම අඳුරු වලාවක් ඇතුළෙම රිදි රේඛාවක් තියෙනවා කියලා? අර බලන්න, අර ගඟින් එහා පැත්ත හරියට සුරංගන රාජධානිය වගේමයි. කුමරියනි, අපි සොයාගත්තා. මේ තියෙන්නේ මායා කඟ වේනාගේ දේදුණු රාජධානිය. අනේ බලන්නකෝ කුමරියනි, හරිම ලස්සනයි. සාදරයෙන් පිළිගන්නවා දේදුණු රාජධානියට කුමරියව සහ රූබිව. මම බලාගෙන හිටියා. ලියෝරා, ඔයා මෙහෙට ඉක්මනින් එනකම් ඔයා කොහොම හරි දේදුණු රාජධානිය හොයාගත්ත නිසා ඔයාට දැන් පුළුවන් මායා කඟ වේනව ඔයත් එක්ක ගිහින් ලයරියා රාජධානියේ සහ ඔබේ ශාපය ඉවත් කරලා දාන්න. මුලින්ම කුමරියනේ ඔබේ රාජධානියට යන්න. පසුව ඔබ මායා කඟ වේනාගෙන් සමාව ඉල්ලන්න. ඔහු ඔබට සමාව දුන්නොත් ඒ මොහොතේදීම ඔබේ ශාපය අවසන් වේවි. ලයෝරියා රාජධානියේ පාලකයා වන ලියෝරා කුමරිය ඔබෙන් සමාව ඇදීමට සූදානම්. කරුණාකර මට සහ මගේ රාජධානියට සමාව දෙන්නයි මා ඉල්ලා සිටිනවා. මම ඔබට සමාව දෙන්නම් ලියෝරා. මෙතනින් පසු උපතේ සිට මේ වනතෙක් ඔබ රැගෙනා ශාපය අවසන් වෙනවා. ඔබේ රාජධානිය සියලුම ජීවීන් නැවත අවදි වේවි. සාමය, සමගිය, ප්‍රේමය රාජධානිය පුරා පැතිර යාවි.